ඉතින් JC EV එක්සිබිෂන් එකට 2025 අපිට එද්දිම පේනවා අපේ යාඩියා සුපුරුදු. ඉතින් මේ යාඩියා බයික් එක EV බයික් එක ඔයාලා දන්නවා. ඉතින් මගේ YouTube channel එකේ ගොඩක් මම පෙන්නලා තියෙනවා මේ කාණ්ඩ විවිධ බයික් කාණ්ඩ ටික ඔක්කොම අපේ ඉතින් අලුතෙන්ම ආපු ස්පෝ බයිසිකලේ සමගම ඒ බයිසිකල් ටිකත් එක්කම තියෙනවා. ඉතින් අපි ඕක ගැන කතා කරමු. මේ බයිසිකල් ගණනාවම එකට දැක ගන්න පුළුවන් තැනක් නේ මෙතන අද. ඉතින් මොන බයිසිකල් ටිකද තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. අපේ නයන ශාන්ත මහත්තයා ඉන්නවා. ඉතින් මාකටිං ටීම් එකේ ඉතින් අපි කතා කරමු නයන ශාන්ත මහත්තයත් එක්ක කොහොමද මේ මොනවද තියෙන බයිසිකල්ස් ටික සහ මොනවද මේ අද එක්සිබිෂන් එකෙන් ඔයාලට ඒ කියන්නේ මේ එක්සිබිෂන් එක බලන්න එන කට්ටියට දෙන අදහස කියලා. ඔව් අයබෝන් මම හිතන්නේ EV මෝටර් ෂෝ කියන්නේ ඉලෙක්ට්‍රික් කලාවේ අතිශය වැදගත් අවස්ථාවක්. මොකද නව නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම, තියෙන නිෂ්පාදන පිළිබඳ පාරිභෝගිකය දැනුවත් කිරීම කියන කාරණා ගණනාවක් එකට එකතු වෙච්ච තැනක් තමයි EV මෝටර් ෂෝ කියන්නේ. යාඩියා කියන එක ඔබතුමාලා හැමෝම දන්න එකක්. අපි සාමාන්‍ය මොඩල්ස් 7ක් අපිත් එක්ක තියෙනවා. ඒකට ඒ මොඩල් 7ක් පෙන්නුවා ලංකාවේ කට්ටියට නේ. ඔව් ඒක ඔබතුමා වැඩේ කරානේ අපිත් එක්ක ගොඩ කාලයක්. ඒකට ඒකත් එක්ක සාපේක්ෂව ගත්තාම අද වෙද්දී ඒ මොඩල් සියල්ලම එකම තැනක ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඊට අමතරව අපි තව පුංචි වෙනස්කම් කීපයක් කරන්න. විවිධ සෙග්මන්ට්ස් මේකට එන්ගේජ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක විශේෂත්වයේ තියෙන්නේ ගොඩක් කුඩා ප්‍රමාණයේ යතුරුපැදි කීපයකුත් අපි අලුතෙන් හඳුන්වා දෙන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අපි සියලු දෙනාට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. මෙම ස්ථානයෙන් මිලදී ගන්න සෑම යතුරුපැදියක් සඳහා විශේෂ ත්‍යාග ලබා දෙන්නත් අපි සූදානම් කරලා තියෙනවා මේ වෙළඳපොළ භූමියේ සිට. අමුතු ගැජට් කෑලි හම්බ වෙන්න පුළුවන්. අමුතු ඒ කියන්නේ බයිසිකලයට අවශ්‍ය දේවල් හම්බ වෙන්න පුළුවන්. විවිධ අපිට කියන්න බෑ මොන දේවල් හම්බ වෙයිද කියලා නේ. ඉතින් ඒක රහසක්. ඉතින් හෙටයි අනිද්දායි දවස් දෙකක් ඔයාලා ඇවිල්ලා විසිට් කරලා බලන්න. මේ යාඩියා බයික් ටික මෙහෙම අපිට බලාගෙන යද්දි පේනවා මාර බයික් ගොඩක් තියෙනවා මෙතන. ඔයාලට පේනවා ඇති. ඉතින් එන්නකෝ. අපි කතා කරගෙන යන් හොම්ම. ඉතින් ඒකම තියෙනවා මේ පොඩි කෙනෙකුට එක්කෙකුත් තියෙනවා චූටි බයික් එකක්. ඔව් යාඩියා කියන්නේ ලෝකේ ඒක හරි කියුට් මාරම කියුට්. මම මෙහෙම අරන් පෙන්නන්න. හරි හැන්ඩි භාණ්ඩයක් ඒ කියන්නේ ඇත්තටම ලොකු කෙනෙකුට උනත් පදින්න පුළුවන්. ඒ තරම් සවිමත් විදිහට හදලා තියෙනවා. මම නගින්නද? නගින්න. කොහොම? එහෙම නැග්ගොත් ලිස්සයි දෙගත්තා නම් හරි. චෝක් වැඩි. ඉතින් මේ ඒ වගේ තව ඉතින් තියෙනවා මේ අමුතුම ගැජට් ඉතින් මේවා මේකත් බයික් එකක් නේද? ඔව් මේකත් බයික් එකක්. ආරාධනා කරන ඔබතුමාට මේක නගින්න කියලා අපි. මම නැග්ග කියලා කැඩෙන්නේ නැති වෙන්නේ නේද? නෑ. සාහන බරක් තියෙනවා හැබැයි නේද? ඔව්. දැන් මේක ඇක්සලරේට් කරාම ඉදිරියට යන්න පුළුවන්. මේකෙන් ඉස්සරහට නේ. අන්ද ස්පීඩ් එකක් තියෙන බයික් එකක්. හරි ලේසි. ගෙදරට ගත්තොත් මොකද හිතෙන්නේ? අරන් බලමුද? එහෙනම් ඉතින් එන්න වෙනවා මේ එක්සිබිෂන් එක බලන්න නේ. මේක ගන්න නම් ඉතින් එන්න වෙනවා මේ එක්සිබිෂන් එකත් බලන්න. අපිට ඉතින් ඒකම මම දැක්ක එහා පැත්තේ තියෙන පොඩි බයික් එකක් අමුතු ලුක් එකක් තියෙන. අපි දැකපු ඒවට වැඩිය ඔව් අපි ලංකාව පුරාම ඒ වගේම අතන යනවා රැෆල් ඩ්‍රෝ එකක් නේ. ඔව් එතන තියෙනවා ස්මාර්ට් රැෆල් ඩ්‍රෝ එකක් යනවා. අපි ඒකට එතනටත් යන්. අපි අතන බයික් එක ඒකත් පොඩි ඇක්ෂන් පැක් බයික් එකක් වගේ නේ. ඔව් ඇත්තටම ඒක අද තමයි ඉන්ට්‍රොඩියුස් කරේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට. ඒකට මේක මම හිතන්නේ ලංකාවේ වෙළඳපොලේ ලොකු වෙනසක් කරයි. මොකද බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් මේ ප්‍රමාණයෙන් ගන්න පාරිභෝගිකයට තිබුණේ නැහැ. ඇත්තටම ලෝකයේ අංක 1 නිෂ්පාදන සමාගමේ තවත් විශිෂ්ට නිෂ්පාදනයක් අපි අද දවසේදී ඉන්ට්‍රොඩියුස් කරා. අනිත් පුද්ගලයෙකුට යන්න පුළුවන්. පුළුවන්. අපි ඒකෙත් රිවිව් එකක් පස්සේ දවසක් ගමු නේ. ගමු. අනිවාර්යයෙන්ම ගමු. තවත් යතුරුපැදි ගණනාවක් අපි ඉන්ට්‍රොඩියුස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ වගේම ඉතින් ඔයාලා ඇතුළට ගියාම එතනින් එහාට ගිය වාහන තියෙනවා.
ඉතින් ඒ වගේ දේවල් වලටත් ඔයාලා කැමති 4 wheelද 2 wheelද කියලා නැහැ 3 wheelද කියලාත් නැහැ. ඉතින් ඕන එකක් ඔයාලට තෝරගන්න පුළුවන් මේ යාඩියා එක්සිබිෂන් එකට ආවම GAC EV motor show exhibition එකේදී cool බයික් එකක් මට පේන විදිහට හරි පොඩි හුරුබුහුටි ලස්සන බයික් එකක්. ඉතින් ඒක ගැන අපි කතා කරමු මේ අපේ අබාන්ස් යාඩියා ආයතනයේ දිනේෂ් මහත්තයත් එක්ක. ඉතින් මොකද්ද මේ අලුත් පොඩිම ගැජට් එක අපිට ආව? තඩි දන්නවා හැමදාම අපිත් එක්ක 2023 නම් මේ යාඩියා ඔපරේෂන් පටන් අපිත් එක්ක වැඩ කරනවා. අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයට අලුත් අත්දැකීම් ලබා දෙන්න. මම හැමදාම කියනවා වගේ යතුරුපැදියක් කියන්නේ ලයිෆ් ස්ටයිල් එකක්. ලයිෆ් ස්ටයිල් එකක් කියද්දී අපි ශ්‍රී ලංකේ ජනතාවගේ එයාගේ ලයිෆ් ස්ටයිල් එකට අදාළ යතුරුපැද ලබා දෙනවා. මොකද අපි යතුරුපැදියක් ලොන්ච් කළා කවදාකවත් අපිට වෙළඳපොළක් ජය ගන්න බෑ. හැබැයි පාරිභෝගිකයා එදිනෙදා අවස්ථාවේ තමන් කොහෙද යන්නේ, කොතනද වැඩ කරන්නේ, කොච්චර දුරක් යන්න ඕනද මේ හැමදේම තීරණය කරන්න ඕන යතුරුපැදියක් අපි වෙළඳපොළ හඳුන්වා දීමේ. ඉතින් ඔබ දන්නවා අපි ගාව තිබ්බේ ඔක්කොම ස්කූටර් මාදිලි. 3,99,000 පටන් ගත්ත 6,64,000 දක්වා වෙනකන් ස්කූටර් මාදිලි තමයි අපිත් එක්ක මෙච්චර කල් තිබ්බේ. හැබැයි අද දිනේ අපි බැලුවා මේ ශ්‍රී ලංකේ වෙළඳපොලේ කස්ටමර් බේස් එක පොඩ බලද්දී අපි දැක්ක එක තැනක තියෙනවා මේ එන්ට්‍රි ලෙවල් එකේ බයික් එකක පොඩි අවශ්‍යතාවයක්. පාරිභෝගිකයාට ලොකු ගාණක් වේදන් නොකර ලොකු මුදලක් අතින් නොගිහිල්ලා හැබැයි එයාගේ එදිනෙදා අවස්ථාවල ඉෂ්ට කරගන්න. ඒ වගේම තමයි ලංකාවේ ඔබ දන්නවා ඒ ලෙවල් වලින් පස්සේ අපේ ඉන්න තරුණ ජනතාව අපේ තරුණයෝ යනවා එයාලගේ ඒ කියන්නේ හයි එඩියුකේෂන් වලට. ඒකට එයාලට සමහරවිට දෙමාපිය බය යතුරුපැදියක් ලබා දෙන්න. හැබැයි මේ වගේ පොඩි සිම්පල් යතුරුපැදියක් දුන්නොත් එහෙම ඉතාමත් ඒ කියන්නේ ලොකු ස්පීඩ් එකකුත් නැහැ මේකට. ස්පීඩ් එකකුත් නැතුව ඒ වගේම ඉතාමත් අඩු ගානකට එයාලගේ ආරක්ෂාව තහවුරු කරමින් අපිට පුළුවන් කරලා තියෙනවා බොහොම සුවපහසු හසුරුවන්න ඉතාමත් පහසු යතුරුපැදියක් වෙළඳපොළ ලබා දෙන්න. ඉතින් ඒ සියලු අරමුණු පෙරදර කරගෙන තමයි අපි මේ අවස්ථාවේදී මේ කූල් ජෝයි කියන යතුරුපැදිය මාකටට හඳුන්වා දෙන්නේ. මේ අද අමුතු නමක්. ඒ කියන්නේ කූල් කියන එක ඔයාලා තේරෙනවා කූල් ජෝයි. හරිද? සතුටෙන් අපිට මේ යන්න පුළුවන් යතුරුපැදියක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේක තවත් වර්ණ රාශියකින් අපි වෙළඳපොළ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වර්ණත් එක්ක මේ ජෙන් 100කට අදාළ ලස්සන යතුරුපැදියක් ඉස්සරහදී තව බලා ගන්න පුළුවන්. මේ අපි අතරම සාම්පල් ගෙනාපු යතුරුපැදිය. නමුත් මේ ඉතාම අලංකාර යතුරුපැදියක් පාරිභෝගිකයාගේ අවස්ථාවේ මත අපි නිර්මාණය කරලා ලබා දීලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට දැන් තව අද මේ එක්සිබිෂන් එකේ වැඩක් වෙනවා. ඉතින් මේකේ මිල නියමය කරන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම අපි හැමතිස්සෙම පාරිභෝගිකයාගේ එදිනෙදා අවශ්‍යතාවය මත තමයි මම කිව්වා ලයිෆ් ස්ටයිල් එකට මේවා කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් සති 3ක විතර කාලයක් ගන්නවා පාරිභෝගිකයාට පුළුවන් මේකේ වෙළඳපොළ මිල තීරණය කරන්න. එයාගේ වෙළඳපොළ සහ ඇත්තටම මේක ඇත්තටම මාක් කියන්නේ රිසර්ච් එකක් අපි කරන්නේ. රිසර්ච් එකක් කළා අපි ගන්නවා පාරිභෝගිකයා මේකට නියම කරන මිල. එහෙම නැත්නම් ඔහුට අෆෝඩ් කරන්න පුළුවන් දැරිය හැකි මිල කීයද කියලා. ඒ සියලු දත්තයන් සලකා බලලා අපි තීරණය කරනවා මේ වෙළඳපොළට හඳුන්වා දීමේ මිල මොකක්ද කියන එක තීරණය කරන්න. ඉතින් අපිට සමහරට පාරිභෝගිකයා ඉල්ලන 100ක් දෙන්න බැරි වෙයි. හැබැයි අපි යම්කිසි පාරිභෝගිකයේ අදහස් වලට යම්කිසි ගරු කිරීමක් වශයෙන් ඔහුගේ දේ කර මොකද එක්කෙනෙක් දෙන්නේ සමහරලාට එක එක තමන්ගේ මත ප්‍රකාශ කරලා තියෙනවනේ. ඇත්තටම තමන්ගේ ක්‍රය ශක්තිය අනුව දැරිය හැකි මිල අනුව මේ යතුරුපැදියට තමන් කීයක් වියදම් කරන්න කැමතිද කියන එක සම්බන්ධව අපිට යම්කිසි දල අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් තීරණය කරලා බලලා පාරිභෝගික අවස්ථාවේ මත අපි ඉස්සරහට තීරණය කරනවා මේ යතුරුපැදිය වෙළඳපොළට හඳුන්වා දීමේ මිල මොකක්ද කියලා. කෙසේ වෙතත් අපි ඉතාමත් හොඳ දැරිය හැකි මිලකට ලබා දෙනවා කියන එක මම ඔබට තහවුරු කරලම කියනවා. මේක හැබැයි මේ සාමාන්‍ය දුරක් ගමන් කරන්න පුළුවන් බයිසිකල්. මේක ඇත්තටම කිලෝමීටර් 60ක වගේ ප්‍රමාණයක් දුරක් නෙවෙයි. ඇත්තටම සාමාන්‍ය දුරක් නෙමෙයි. අපි සෑහෙන දුරක් දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් මහදෙවියක් යම් විදිහකින් පාරිභෝගික හඳුන්වා දීමට පෙර අපි බලනවා මේකේ එයාලගේ දවසේ කොච්චරක් කෙනෙක් දුවනවද කියලා. ඇත්තටම ලංකාවේ කොච්චර ලොකු බයික් එකක් වුණත් මේ ස්කූටර් මාදිරි සියල්ලම ගත්තත් වැඩිම කිලෝමීටර් ගාන තියෙන සාමාන්‍ය දවසට කිලෝමීටර් 60ක් විතර වගේ. මම කියන්නේ මේක ඇවරේජ් එකක් විතර ගත්තා. කිලෝමීටර් 100 150 දුරක් යනවා. කියන්නේ ෆීල්ඩ් එක යන කෙනෙකුට සමහරවිට ඒ වෙනස් පුළුවන්. නමුත් එදිනෙදා පාරිභෝගිකයේ තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යද්දී උපරිම කිලෝමීටර් 45ක 50ක වගේ ප්‍රමාණයක් තමයි යතුරුපැදිය දවසට පාවිච්චි කරන්නේ. ඉතින් දවසට කිලෝමීටර් 60ක් වගේ කියන්නේ මේ වගේ යතුරුපැදියකට ඉතාමත්ම හොඳ කිලෝමීටර් ප්‍රමාණයක්. ඒක නිසා මේ පාරිභෝගික අවස්ථාවේ අපි 100%ම තහවුරු කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇත්තටම මේක වාඩි වුණාම අපිට තේරෙනවා මේ යතුරුපැදිය පොඩි වුණාට
ඔබ වගේ තව 4 දෙනෙක් මම මේකට නැගලා පෙන්නන්නම්. මේකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම ශක්ති සම්පන්නව අපි අතුරුපදේ නිර්මාණය කරලා දීලා තියෙනවා. තව ටික දවසකින් ඔබට පෙන්නන්න අපි ලොන්ච් එක වෙලාවේ තව අපි වෙනත් ලොන්ච් එකකුත් අපි කරනවා. ඒ අවස්ථාවේදී ඔබ වගේ තව මේකට 4 දෙනෙක් නැග්ගලි වෙලා මගේ හතරක්ම එන්නම් කොනගින්න තඩි ලෙවල් එකේ 4ක් නැග්ගලි වෙලා අපි මේ යතුරුපැදිය දුවල පෙන්නනවා ඉස්සරහට. එහෙනම් අපි ඒකත් එක්කම හම්බ වෙමු. thank you so much. thank you very much. අපිට බලන්න ආවට. thank you.